නිකන් ඕගොල්ලෝගේ දෙමව්පිය බලාගෙන ඉන්න. නේද? පාරේ දකුණිනුත් යනවා වමෙනුත් යනවා දැන් ආපු විදිය ඇහෙනවනේ. අරකේ සෙට් එක දාලා මෙලෝ යකෙකුට ඇහෙන්නේ නැහැ. වාහනයක් හැප්පුණොත් ඇහෙන්නේ නැහැ. පාර පුරා තමයි ආවේ කට්ටිය. ඇයි ඉතින් මේ අමාරුවෙන් ගත්ත ජීවිතේ ස්මාර්ට් එකට ඇඳලා ස්මාර්ට් එකට ඉඳලා ස්මාර්ට් එකට මොනවා හරි කරගන්න දෙයක් නැත්නම් ස්මාර්ට් එකට ගමන ගිහලා ස්මාර්ට් එකට ගෙදර යන්න හදන්න. කැමති කොහමද? වැඩේ වෙනවා කියලා ෂුවර්ද? ෂුවර්. අවංකවම? අවංකව. බොරු. බොරු කියන්නේ? කොල්ල තමයි කියන තරම කෙල්ලොන්ට බොරු කියන්නේ. මේ කෙල්ල තමයි කොල්ලොන්ට. මේ ප්‍රශ්න ඇති කරගන්න බෑ හරි. කාලා බීලා විනෝද වෙනවා නම් විනෝද වෙන තැනක විනෝද වෙලා ඒවා ඉවරනාට පස්සේ ආයෙන්නේ. හරිද? දැන් ගිල්ලෙල් ඇක්සිඩන්ට් එකක් කළා වලට මොකක් කර වාට දැන් අවිද ගන්න බැරි වුණොත් එහෙම කෙල්ල එන කොල්ලෙක් හොයාගන්න ඈ. හරිද? ඒින්ද ඒවා කරන්න යන්න එපා පරිස්සමෙන් ගිහලා පරිස්සමෙන් ඉන්න ඕනේ. හරිද? ආදරේ හින්දා තමයි මේ නතර කරලා කිව්වේ. අපිට දරුවෝ ඉන්නවා. දෙමව්පියෝ ඉන්නවා. අපි දන්නවා අපිව හදන්න අපේ දෙමව්පියෝ ඉඳපු දුක. ඔයගොල්ලොත් ඒක දැනගන්න ඕනේ. හරි? දෙමව්පියන්ට ආදරේ. සලකන්න ඕනේ දෙමව්පියන්ට ඈ. ගිහලා පරිස්සමෙන් යන්න ඕනේ. සරේද ඇක්සිඩන්ට් එකක් දෙන්නෙක් ගන්නවා නේද ඒක? ගෑන් එකයි බස් එකයි යතුනා දෙන්නෙක් මරුණා 24ක් හොස්පිටල් එකේ. දවස් 5ක් 6ක් ඉඳි හොස්පිටල් එකේ යාළුවෝ ඇවිල්ලා. එතන පස්සේ එන්න බෑ එන්න තරම් සල්ලිත් නැහැ ඒගොල්ලෝ. නේද? ඔය ඔක්කොම කොහොම ආවෙන්න එකතු කරගෙන ගියා හරියන්නේ. හරි හරි පරිස්සමෙන් ගිහින් එක්කෙනා පස්සේ එක්කෙනා යන්න.